ආදරෙන් පිළිගන්න ඕන මේ පැත්තට අදත් පොඩි වීඩියෝ එකක් කරන්න කියලා හිතියා. අද රැයට පොඩි විශේෂයක් කරන්න කියලා හිතුවා. මම හොය හිටියා මේ මට කෙසෙල් වර්ගයක් ගෙනත් තියෙනවා. හැමදාම කෙසෙල් ගෙඩි කේක් විතරක් කන්න බෑනේ නේද? කෙසෙල් හැමදාම කෙසෙල් ගෙනාවක් කෙසෙල් කේක් තමයි හදන්නේ. ඉතින් ආපහු කල්පනා කර බැලුවා මේ YouTube එකේ ගිහිල්ලා බැලුවා මොනවාද විශේෂ කෑම තියෙන්නේ කියලා. ගිහින් මේ දන්නවා මොනවාද මේ ගොඩක් අය හදනවා මොනවාද ඩෝනට්. ඩෝනට් හදනවනේ කෙසෙල් ගෙඩි කේක් වලින් ඩෝනට් හදනවා. ඒකත් හදන්න බැලුවා මට ඒකත් සෙට්ුන්නේ කියන්නේ හොඳට ඒ කියන්නේ හොඳයි මට හිතුණා ඒක බෑ කියලා. ඒ කියන්නේ මේ ගෙදරත් වැඩිය කවුරුත් නැහනේ. ඒකින්ද ආවහු රෙසිපි එකක් බලනකොට මට හම්බුණා රසවත් මේ කෙසෙල් ගෙඩි වලින් තෝසෙ හදා ගන්නවා. තෝසෙ වගේ නිකන් අර ඒක පැණි රසට එහෙම හදාගෙන තෝසෙ එකක් වගේ එකක් හම්බුණා. ඉතින් ඒකෙන් මමත් හිතුවා හදාගන්න ඕනේ කියලා. ඉතින් එන්නකො මාත් එක්ක. ඉතින් මොනවද මේ ගෙනල්ලා මොනවාද අරගෙන තියෙන්නේ කියලා බලන්න. ඉතින් මට තියෙනවා කෙසෙල් ගෙඩි ඉදිලා වැඩි ඒවා තියෙනවා. මේ ඊයේ ගෙනාවේ. හරිද? ඉතින් මේ කෙසෙල් ඉදිලා ඉදුණාම මෙහෙම වෙනවනේ. ඉතින් ඒක හින්දා මේක මම ඒක ඔන්නහම දාගන්නවා මේ ගොඩක් අර ඉදිලා වැඩි වුණාම මේ වෙනවා. මම මෙන්න මේ කෙසෙල් ලෙඩි තියෙනවනේ මම ඒව විසි කරන්නේ මගේ පැල දෙක තුනක් තියෙනවා මම ඒකට තමයි මේක බෙන්ඩර් කරලා දානවා. ඉතින් මේ ඒක හින්දා මේ බලන්නකො මේ කෙසෙල් ඉතින් මෙන්න ඉදිලා වැඩි. ඉදිලා වැඩි. ඒක හින්දා මේ ඊයේ ගෙනාවේ කෙසෙල් කන්න කෙනෙක් නෑ අපරාධනේ අහක දාන්න වෙනවා. ඒක හින්දා ඒකට මම බිත්තරයක් දා ගන්නවා. මේකට ඔයාලා කැමති නම් සීනි චුට්ටක් දාගන්න. සීනි හැඳි දෙකක් විතර වගේ. මම සීනි දාන්නේ නැහැ. මොකද කෙසෙලුත් පැණි රහයි. මෙහි අය වැඩි පැණි රහ කන්නේ නැහැ. ඒක හින්දා. ඉතින් ඔන්න මම දා ගන්න ඕන එකට ඊස්ට් තේහන්දක් මේක ඔයාලා පොඩ වතුරේ දී කරලා වගේ ගන්න. දැන් මේක මම මෙහෙම කෙලින්ම දානවා. මොකද මේකේ තියෙනවා මේක අලුත් එකක් හින්දා. මේක මෙහෙම මම මේකට දා ගන්නවා. හරිද? ඊට පස්සේ මේ තියෙන කිරි ඔයාලා කැමති කිරි වර්ගයක් ගන්න. ෆ්‍රෙෂ් මිල්ක් ගන්න. මේක මේ මම පිටි දිය කරලා ගත්තේ මිලිලීටර් 200ක්. නැත්නම් වතුර හරි ගන්න. හරිද? ඒක හරි. ඊට පස්සේ මම මේක බෙන්ඩර් කරගන්නවා. ඒක බෙන්ඩර් කරගන්න ගමන් ඔයාලා කැමති දෙයක් ගන්න. ඊස්ට් හරි බේකින් පවුඩර් හරි ආප සෝඩා හරි ඒ ටිකෙන් එක જાතියක් ගන්න. මම ගත්ත ඊස්ට් ඔයාලා කැමති දෙයක් ගන්න. ඉතින් මම මේක බෙන්ඩර් කරනවා. මේක බෙන්ඩර් කරනවා. ඊට පස්සේ වීඩියෝ එක පැහැදිලි නැතුවද ලයිට් එළිය හින්දා ප්‍රශ්නේ. ඉතින් ඔන්න මම හොඳට මේක කෙසෙල් ටික හොඳට හීන් වෙන්න බෙන්ඩර් කරලා තියෙනවා. මෙතන මම අරන් තියෙනවා පාන් පිටි ග්‍රෑම් 220ක්. මෙතන ග්‍රෑම් 220ක් මම අරන් තියෙනවා. ඒකට මම වැනිලා පවුඩර් එකෙන් ටිකක් දා ගන්නවා. මම සීනි දාගත්තේ නැහැ. ඔයාලට සීනි දාගන්න පුළුවන්. හරිද? ඔයාලා කැමති. මම මේක දැන් මේකට දාලා මෙහෙම කවලම් කරගන්නවා.
කරගෙන ඉන්නවා. ඔන්න ඉතින් මම මේ හදාගත්ත බැටර් එක ඔන්න. දැන් මම මේක පොඩි වෙලාවක් වහලා තියෙනවා කවර කරලා. ඊට පස්සේ තෝසෙ ටික අපි හදාගමු. තෝසෙ වගේ තමයි. තෝසෙ නෙමෙයි. තෝසෙ වගේ තමයි ඉතින් හදන්නේ. අපි පොඩි රොටියක් වගේ හදාගමු ඉතින්. මම ඉතින් සීනි දැම්මේ නැහැ. ඔයාලා කැමති සීනි දාගන්න. සීනි චුට්ටක් සීනි හැඳි දෙකක් විතර දාගන්න. හරි. මම සීනි දැම්මේ නැහැ. මොකද කෙසෙල් ගෙඩි වල පැණි රස තියෙනවානේ. මෙහි අය මෙහි කට්ටිය ගොඩක් පැණි රස කන්න කැමති. ඒක නිසා. මේ කයි දන්නේ නැහැ. ඉතින් මම ඔය හැදුවට කමක් නැහැ. කනවා අනිත් අර මම හදන ඕන දෙයක් කනවා. ඒකයි. ඉතින් මේ එහෙනම් ඉතින් අපි ඉස්සරහ වීඩියෝ එකේදී හම්බ වෙමු. ඔන්න ඉතින් ඔන්න ළමයි බලා ගන්න. දැන් ඔන්න මේක පිපිලා තියෙන්නේ. ඔන්න දැන් පේනව නේද? ඔන්න පිපිලා තියෙන්නේ. දැන් මේක ඔන්න පෑන කලිපේ තියාගත්තා. මම ඒකට ඔලිව් තෙල් දාන්න. දෙකක්ටම දාලා සම්ම ගන්න ඕනේ. ඔන්න ඉතින් මම තේ හේගොත් හදාගත්තා. ඔන්න ඉතින් මම හදාගත්ත රොටි ටිකක් තියෙනවා. මේ තියෙන්නේ කෙසෙල් වලින් හදාගත්ත රොටි ටික තමයි. ඔයාලත් හදලා බලන්න, රස බලන්න. ඔයාලත් හදලා කොහොමද මේකේ රස කියලා. මම පොඩක් වගේ එකක් කරකලා හදාගත්ත එකක්. මම පොඩක් කරකලා එකක් හදාගත්ත එක නෑනේ. මොකද වෙන්නේ? කරකරේ නෑ. ඒක පොඩක් පාඩ මේ කරලා ගත්තා. දැන් අපේ බොසා එකක් කාලා කියනවා. හජසයිලු. ඉතින් මම මේකට සීනි දැම්මේ නෑ. සීනි චුට්ටක් ඔයාලා කැමති නම් දාගන්න. අයි කියන්න වචන නෑ. සුපිරිම සුපිරි. නියමයි. ඉතින් ඔන්න
එහෙනම් ඉතින් ඔන්න අද මේ ගෙනාපු වීඩියෝ එකෙන් ඔන්න ඉතින් මම සමුගන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලත් හදලා කාලා රස බලන්න, රස කියන්න. ඉතින් ඔන්න එහෙනම් මම අද වීඩියෝ එකෙන් සමුගන්නවා. මාව බලන් හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආදරේ හදවතින්ම ආදරේ. හැමදාම මේ දෙන සපෝට් එකට, මේ දෙන ආදරේට ගොඩාක් හදවතින්ම ආදරේ. එහෙනම් ගිහින් එන්නම්. තවත් දවසක තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන. සුබ දවසක් එහෙනම් හැමෝටම පරිස්සමෙන් සතුටින් ඉන්න. ආයෙ තවත් දවසක හමු වෙමු. බයි බයි බයි.